ළමයි පල්ලෙහා යද්දි උඩ එද්දී මෙන්න මේ කියන දණ්ඩේ දිග ළමයි වෙනස් වෙන්න ඕන. මේ දණ්ඩේ දිග මේ දණ්ඩ ළමයි හැකිලෙන්න ඕන දිග් ගැස්සෙන්න ඕන. හැකිලෙන්න ඕන දිග් ගැස්සෙන්න. හරිද? මේ දණ්ඩ හැකිලෙන්න ඕන දිග් ගැස්සෙන්න ඕන. ඕක නොවුනොත් මොකද වෙන්නේ? මේ ගියර් බොක්ස් එක ළමයි පුපුරනවා. මෝටර රථ බල සම්ප්‍රේෂණ පද්ධතියක අවර පෙති කඳෙහි රෝටර මූටුවක් භාවිතා කිරීමට හේතුව. ළමයි ජව සම්ප්‍රේෂණ පද්ධතියේ ඩොග් ගාලා ඇදගමු. කොහොමද අදින්නේ? මෙන්න තියෙනවා එන්ජින් එක, මෙන්න තියෙනවා ක්ලචය, මෙන්න තියෙනවා ක්ලචය, මෙන්න තියෙනවා ගියර පෙට්ටිය, මෙන්න තියෙනවා අවර පෙතිකඳ. හරිද? අවර පෙතිකඳෙත් ළමයි මෙතන තියෙනවා දසත මූට්ටුවක්, මෙතන තියෙනවා දසත මූට්ටුවක්, මෙතන තියෙනවා රූටන මූට්ටුවක්, මෙන්න මෙතන තියෙනවා ආන්තර කට්ටලය, මෙතන තියෙනවා අක්ෂ දඬු, මෙතන තියෙනවා එළවුම් රෝද. මේ ඔයා නිකන් උඩින් බැලුවාම පේන එකක් ආ කුරුළු ඇසෙන් බැලුවාම පේන්නේ. මේ තියෙන ඉදිරිපස වාහන ඉදිරිපස රෝද දෙක තමයි මේ තියෙන්නේ. ඉදිරිපස රෝද දෙක මේ තියෙන්නේ. මම ළමයි ෆ්‍රන්ට් වීල් කියලා දාන්නම් මේගොල්ලන්ට. මෙයා ෆ්‍රන්ට් වීල් එකක් ඈ. ෆ්‍රන්ට් වීල්. මෙයාත් ෆ්‍රන්ට් වීල්. මේක එන්ජින් එකක් ළමයි. ENGIN ළමයි සිංහලෙන් ලියා ගන්න ඈ. ක්ලචය ගියර බොක්ස් එක මේ කවුද? ප්‍රොපෙලර් ෂාෆ්ට් එක. එහෙම නැත්නම් අවර පෙති කඳ. අවර පෙති කඳ මේ කවුද? දසත මූට්ටුව. දසත මූට්ටුව මේ කවුද? රූටන මූට්ටුව මේ කවුද? දසත මූට්ටුව මේ කවුද? ආන්තර කට්ටලය මේ කවුද? අක්ෂ දඬු මේ කවුද? එළවුම් රෝද. මෙයා ළමයි මේ ඉන්නේ මෙයා. මේ ඉන්නේ මෙයා ඈ. මේ ඉන්නේ යා. මේ ඉන්නේ මෙයා. එළවුම් රෝද මේක දාගන්න ළමයි ආ. ඊට පස්සේ එන ළමයි උත්තරේ දෙන්න බලන්න. මොකද උත්තරේ කියන්නේ මේක දාගන්න ළමයි. මෝටර රථ බල සම්ප්‍රේෂණ පද්ධතියක අවර ප්‍රතිකන්දෙහි රූටන මූට්ටුවක් භාවිතා කිරීමට හේතු වන්නේ. මෙන්න ළමයි රූටන මූට්ටුව දෙනවා. රූටන මූට්ටුව මොකටද ඕන? ළමයි පිටිපස්සේ රෝද ටික වල ගොඩැලි වල. ඒ කියන්නේ ළමයි වලවල් වල වැටුනහම මේ රෝද පල්ලෙහා යනවා උඩ එනවා. ළමයි පල්ලෙහා යද්දි උඩ එද්දී මෙන්න මේ කියන දණ්ඩේ දිග ළමයි වෙනස් වෙන්න ඕන. මේ දණ්ඩේ දිග මේ දණ්ඩ ළමයි හැකිලෙන්න ඕන දිග් ගැස්සෙන්න ඕන. හැකිලෙන්න ඕන දිග් ගැස්සෙන්න. හරිද? මේ දණ්ඩ හැකිලෙන්න ඕන දිග් ගැස්සෙන්න ඕන. ඕක නොවුනොත් මොකද වෙන්නේ? මේ ගියර් බොක්ස් එක ළමයි පුපුරනවා. මේ ආන්තර කට්ටලය පුපුරනවා. හරිද? ඒක ළමයි රූටන මූට්ටුව තියෙන්නේ. රූටන මූට්ටුවේ ළමයි ෂොකට් ෂෝපරයක් වගේ ළමයි මේක මෙහෙම මේකේ තියෙන මේ ඩිස්ටන්ස් එක අවර ප්‍රතිකතේ දිග ළමයි අඩු වැඩි කරගන්න පුළුවන් අවර ප්‍රතිකන්දේ මේ රූටන මූට්ටුව නිසා. මොකද ළමයි උත්තරේ බලන්න. එතකොට මාර්ගයේ පෘෂ්ඨයේ ඇති විෂමතා නිසා ඇතිවන කම්පන අවශෝෂණ